මං හිතන්නේ ප්‍රැක්ටිස් එක ඕනේ අනිවාර්යෙන්. ඒත් නැති වෙන දවසක් එනවා. ඉතින් ඒක දිගටම කරගෙන යන්න නම් කන්ටිනියු කරගෙන යන්න අනිවාර්යෙන් අපේ නිර්මාණ කරන්න ඕනේ. මං හිතන්නේ මුලින්ම මේක තමයි අනිවාර්යෙන් වෙන්න ඕන දේ. උනාට සිං කරන එක විතරක් නෙමෙයි. The Stories of Music with සංගීත් වැඩසටහනත් එක්ක එකතු වෙන ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි ආයෙත්. අද අපිත් එක්ක එකතු වෙන්නේ ලංකාවේ ඉතාම ජනප්‍රිය ගායන ශිල්පිනියක්, ලංකාවේ ගොඩාක් දෙනෙක්ගේ ආදරය වැළඳගත්ත ලස්සනම කටහඬක් තියෙන ගායන ශිල්පිනියක්, සියුමිනි ඔපයන්ගි. Thank you very much අපිත් එක්ක එකතු වෙනවට. Thank you අයියට ඉන්නකට. ඉතින් අද අපි ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා music related, music industry එක related. අපි හැමෝම දන්නවා ඔයාට ලංකාවේ ගොඩාක් දෙනෙක්ගේ ආදරය ලැබුණේ රියැලිටි ෂෝ එකක් කරා. අපි පොඩ්ඩක් කතා කරමු කොහොමද සියුමිනි ඔපයන්ගේ රියැලිටි ෂෝ එකකට එන්නේ, කවුද මේ process එක start කරන්නේ, නැත්නම් ඊට කලින් වෙන තරඟවල සහභාගී වෙලා තිබ්බද, කොහොමද මේ process එක පටන් ගත්තේ? ස්ටාර්ට් කළේ කියන්නේ රියැලිටි තරඟයකට යන්න ප්‍රධානම හේතුව තාත්ති. මොකද මගේ තාත්ති මියුසික් ටීචර් කෙනෙක්. තාත්ති තමයි මෙහෙම දාමු කියලා කිව්වේ. ඉතින් අයියයි මයි දෙන්නම තරගෙට ගියා. ඒකෙන් තමයි අයියවත් මතක් කරමු. අයියා සියුම් සන්දීප්. අයියායි මයි දෙන්නම අපි දෙන්න වොයිස් ටීන් සීසන් 1 එකේ හිටියේ. ඉතින් තාත්ති නිසා තමයි යන්න හිතුවේ. නැත්තම් මම ඇත්තටම මම එහෙම ලොකුවට මේ මියුසික්ම කරනවා එහෙම එකක හිටපු කෙනෙක් නෙමෙයි මම. අර අපි එක දේවල් කරනවානේ පොඩි කාලේ එහෙම මගේ අම්මි ආර්ට් ටීචර් කෙනෙක්. ඒක නිසා මම චිත්‍ර ඇඳ කාලයක් ඩාන්සින් කරා. එහෙම කොහමරි ඔතනදී තමයි මම අර මියුසික් මට සිං කරන්න පුළුවන්, මට මේක පුළුවන් කියලා ක්ලික් වුණේ එතනදී. ඉතින් තාත්ති තමයි මුල් වුණේ ඒ වැඩේට. එතකොට රියැලිටි ෂෝ එක ඇතුළේදී ගත්ත එක්ස්පීරියන්ස් එක ඔයාට කොහොමද වැදගත් වුණේ? මං හිතනවා අද තැනක ඉන්නවා නම් එතනින් ගත්ත එක්ස්පීරියන්ස් එක නිසා තමයි හැම දෙයක්ම. මොකද රියැලිටි තරඟයකට යනවා කියන්නේ අපි ගොඩාක් මුලින්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ මුලින්ම. ඒක ප්‍රැක්ටිස් එක හැදුනේ ස්ටේජ් එක පර්ෆෝම් කරන්නේ කොහොමද? ඔඩියන්ස් එකක් ඉස්සරහා බය නැතුව පර්ෆෝම් කරන්නේ කොහොමද? අනිත් අයත් එක්ක අපි ඔඩියන්ස් එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්නේ කොහොමද? හැම දෙයක්ම ඉගෙන ගත්තේ වොයිස් ටීන්ස් වලින් තරගෙන්. ඉතින් ගොඩක් දේවල් ලැබුණා එකෙන්. මං හිතනවා අද මේ හම්බෙලා තියෙන තැන ඒක නිසා තමයි ලැබුණේ. රියැලිටි ෂෝ එකක් කරහා එළියට එනකොට ආටිස්ට් කෙනෙක්ට පොඩි ඉමේජ් එකක් ඔල්රෙඩි බිල්ඩ් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ආටිස්ට් කෙනෙක්ට එන process එක නෙමෙයි. ඒක සස්ටේන් කරගන්න, ඒක දිගටම පවත්වා ගන්න මොනවද ඇත්තටම ආටිස්ට් කෙනෙක් කරන්න ඕන? මං හිතන්නේ අපි දැන් තරඟයකට ආවට පස්සේ අපි සිං කරන්නේ වෙන අයගේ සින්දු, කාගේ හරි අපි ලංකාවේ හරි කොහේ හරි දැනට තියෙන සින්දුවක්. ඉතින් මං හිතනවා ඒක කන්ටිනියු කරගෙන යන්න අපි වැඩ කරන්න ඕනේ මුලින්ම. නැත්තම් තරඟයකදී අපි ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒක කාලයක් තියෙන්න පුළුවන්. ඒත් නැති වෙන දවසක් එනවා. ඉතින් ඒක දිගටම කරගෙන යන්න නම් කන්ටිනියු කරගෙන යන්න අනිවාර්යෙන් අපේ නිර්මාණ කරන්න ඕනේ. මං හිතන්නේ මුලින්ම මේක තමයි අනිවාර්යෙන් වෙන්න ඕන දේ. මොකද අපි මියුසික් වලින් යනවා නම් මියුසික් වලට දෙයක් කරන්න ඕනේ. මියුසික් ඉන්ඩස්ට්‍රි එකට දෙයක් කරන්න ඕනේ. ඉතින් ඇත්තට මමත් හිතනවා මේ මමත් හරියට වැඩ පටන් අරගෙන නැතුව ඇති කියලා හිතනවා. මොකද මට තව කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒක තමයි මම හිතන්නේ කන්ටිනියු කරගෙන යන්න අනිවාර්යෙන් අපේ ඔරිජිනල්ස් කරන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට සින්දුවක් අපි නිර්මාණය කරනකොට ඒ process එකත් එක්ක එකතු වෙනවනේ ආටිස්ට්. දැන් ඉස්සර එහෙම නැහැනේ. ආටිස්ට් එනවා සින්දුව කියනවා යනවා. දැන් හැබැයි සින්දුවක් ලියන තැන ඉඳලා, සින්දුවක් කම්පෝස් කරන තැන ඉඳලා, ට්‍රැක් එකක් ප්‍රොඩියුස් කරන තැන ඉඳලා මේ process එක සමහරට මික්සින් මාස්ටරින් ස්ටේජ් එකේ ඉන්වෝල්ව් වෙනවා. මට මේක හොඳයි මේක හොඳ නැහැ කියලා ඒ ලෙවල් එකට. එතකොට මියුසික් නොලෙජ් එක, මේ ටෙක්නොලොජි එක ගැන දැනුම තියෙන එක කොච්චර වැදගත්ද? ඒක මං හිතනවා ගොඩක් වැදගත් වෙනවා. මොකද මේ අපි මේ සිංගර් කෙනෙක් වුණාට සිං කරන එක විතරක් නෙමෙයි, අර අයියා කිව්වා වගේ ටෙක්නොලොජි පැත්ත ඉගෙන ගන්න ඕනේ. මොකද වැඩක් කරනකොට ලිරික්ස් හැම දෙයක්ම ලිරික්ස්
මෙලඩි ඔය හැම දෙයක්ම හරියට එකතු වෙන්න ඕනේ. ඉතින් ඒ පැත්ත ගැන අපිට පොඩි අයිඩියා එකක් තියෙනවා නම් මම හිතනවා වැඩේ හොඳට කරගෙන යන්න පුළුවන්. සිමිනින් ඇහුවොත් එහෙම ස්ටේජ් එකේ සින් කරනවටද වැඩි කැමති රෙකෝඩින් රූම් එකක සින් කරනවටද වැඩි කැමති? මට ඇත්තටම දෙකම ප්‍රශ්නයක් නෑ. මම දෙකටම හරි ආසයි. ඒ කියන්නේ මම සින් කරන්න හරි ආසයි. සින්දු කියන්න මම හරිම ආසයි. ඉතින් ස්ටේජ් එකක සින් කරත් රෙකෝඩින් එකක සින් කරත් මම හිතනවා ඒක මම දෙකටම ආසයි. නමුත් අර ඔඩියන්ස් එකක් ඉස්සරහා සින් කරන එක හොඳයි කියලා හිතනවා. ඉතින් ගොඩක් වෙලාවට දැන් අලුතෙන් එන රියල්ටි ෂෝ හරහා එන ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි තමන්ගේ නිර්මාණයක් තමන්ට කරගන්න තියෙන අවස්ථාව අඩුකම. හැබැයි අපි දකිනවා සියුමිනි ගොඩක් තමන්ගේ නිර්මාණ ගොඩක් රීසන්ට්ලි රිලීස් කරා. ඒතර අපි හිතන ඉස්සරහටත් තව ගොඩක් එන්නත් තියෙනවා. එතකොට අනිත් අයට තියෙන ඩිෆිකල්ටි එක ඔයාට නැද්ද? සින්දු තමන්ගේ අලුත් නිර්මාණ කරන්න. මොකද අපිට ඇහෙන දේ තමයි මට අලුත් සින්දුවක් හදාගන්න විදියක් නැහැ. මම දන්නේ නැහැ process එක. ඒතකොට සියුමිනිට කොහොමද මේ awareness එක මගේ දේවල් කරන්න ඕන, මගේ ගමනක් යන්න ඕන කියන? මං හිතන්නේ ඇත්තට මේක මේ අමාරු වැඩක් නෙමෙයි. මොකද දැන් අපේ තියෙන ඉන්ඩස්ට්‍රි එකේ මේ මියුසික් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕන තරම් තැන් තියෙනවා. ඉතින් අමාරු නැහැ. අපි පොඩ්ඩක් ඒ පැත්ත ස්ටඩි කරලා වැඩේ කරගෙන ගියොත් අමාරු නැහැ ඇත්තටම. මටත් අමාරු කියන්නේ මට තිබ්බ ප්‍රශ්නයක් තමයි එහෙම සින්දුවක් කරද්දී අලුත් නිර්මාණයක් කරද්දී මට ගැළපෙන එක කරන්න ඕනේ. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න තමයි තිබ්බේ. ඉතින් ඒ ඇරෙන්න එහෙම ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඉතින් කරගෙන යනවා. මේ දවස්වල ඇත්තටම මට ලොකුවට නිර්මාණයක් කරන්න බැරි වුණා නම් බැරි වුණේ මගේ ස්ටඩීස් එක. ඒ ලෙවල්ස් තිබ්බා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒ පැත්ත මට කරගෙන යන්න බැරුණා. ඒ ඇරෙන්න ඉතින් ෂේප් එකේ වැඩ ටික කරගෙන යනවා. මියුසික් කරනකොට ගෙදරින් ෆෝස් කරන්නේ නැද්ද? අධ්‍යාපනයට ෆෝකස් කරන්න. ෂෝස් වලට යන්න එපා, කොන්සර්ට්ස් වලට යන්න එපා එහෙම කියන්නේ නැද්ද? පොඩ්ඩක්වත් නැහැ. මොකද මේ අයියයි මමයි මේ කරන වැඩේ ඇත්තටම අපේ තාත්තිගේ හීනයක්. තාත්තිගේ ඉස්සර ආසාවක් තිබ්බා සිංගර් කෙනෙක් වෙන්න. තාත්තිත් හොඳට සිං කරනවා, මියුසික් ටීචර් කෙනෙක්. ඉතින් තාත්ති ඒක නිසා අපේ ගෙදරින් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම කියලා අධ්‍යාපන පැත්ත අතහැරලා එහෙම නැහැ. ඒකත් බැලන්ස් එකේ කරගෙන යනවා. ගෙදරින් ලොකු සපෝට් එකක් හම්බෙනවා. තාත්ති අම්මි දෙන්නම අයියා. එතකොට ලංකාවේ තියෙන මියුසික් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මොන වගේ සින්දු වලටද වැඩිපුරම සියුමිනි කැමති? දැන් එක එක්කෙනා කැමතිනේ හිප් හොප්ස් වලට කැමති, ඉලෙක්ට්‍රොනික මියුසික් කැමති, ක්ලාසිකල් වලට කැමති. සාමාන්‍ය වැඩිපුරම රස විඳින්නේ මොන වගේ ගීතද? මං ඇත්තටම හැම එකක්ම වගේ අහනවා. අපි අහන්න ඕනේ හැම එකක්ම මං හිතන්නේ. කැමති කියලා එහෙම විශේෂ එකක් නැහැ. නමුත් මං සින් කරන දැන් මං මේ මගේ නිර්මාණ කරන ඒ ස්ටයිල් එක අර ෆීල් ඒ වයිබ් එකේ ඒ සින්දු වලට මම ආසයි. ඒ අරගෙන ඉතින් අනිත් සින්දුත් අහනවා. සියුමිනිගේ සින්දු වලට කමෙන්ට්ස් වලට ගියොත් එහෙම ගොඩක් අය දාලා දුකින්ද ඉන්නේ කියලා. කටහඬ අහලාද සින්දු අහලාද දුක හිතෙන සින්දු හැමතිස්සෙම කියන්නේ නැහැ කියලා අහලා තියෙනවා. එහෙම නැහැ ඇත්තටම. මං හිතන්නේ අර මගේ වොයිස් එකේ අර ෆීල් එක තියෙනවා. මං හිතන්නේ ඒක නිසා තමයි මං සාමාන්‍යයෙන් එහෙම දුකක් නැති සින්දුවක් කිව්වත් පොඩි අර එහෙම එකක් තියෙනවා වගේ එකක් දැනෙනවා ඇති. එහෙම දුක හිතන්නේ. හරි. එතකොට දැන් අපි පොඩ්ඩක් කතා කරමු මියුසික් ඇස් අ බිස්නස් පැත්ත ගැන. මොකද දැන් හැම කෙනාගේම අවසාන බලාපොරොත්තුව අපි හොඳ ලස්සන ජීවිතයක් ගෙවන්න ඕනේ. මේ කලාවෙන් ඒක කරන්න පුළුවන්ද කියන එක. ඉස්සර මතයක් තිබුණා කලාවෙන් ජීවත් වෙන්න අමාරුයි. සින්දු කියලා නම් කොහොමද ජීවත් වෙන්න බෑ කියලා. එතකොට සියුමිනිද මොකද හිතන්නේ? සින්දු කියලා ජීවත් වෙන්න පුළුවන්ද? මෙහෙමයි ඇත්තටම මම තාම හරියටම කියන්නේ බිස්නස් එකක් විදිහට මියුසික් මං හිතන්නේ මං තාම එහෙම පටන් අරගෙන නැති කියලා. මං තාමත් කරන්නේ අර මගේ ආසාවට එහෙම කරන්නේ. ඉතින් ඒත් එක්ක බිස්නස් එකක් එහෙම ලොකු බලාපොරොත්තුවකින් නෙමෙයි තාම යන්නේ. ඉතින් මම මේ පැත්ත ගැන ඇත්තටම ලොකුවට කතා කරන්න මම දන්නේ නැහැ. මොකද මම තාම අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට ඇවිත් තියෙන්නේ. ඉතින් ඒක නිසා මට තව ගොඩක් දුර යන්න තියෙනවා. තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. මම හිතන්නේ මෙහෙමයි. අපි කරන වැඩේ හරියට කරොත් මං හිතන්නේ මම හිතන විදිහට ඕනම දෙයක් මියුසික් හෝ ඒවා වෙන ඕනම
පාත් එකකින් අපේ වැඩේ අපි හරියට කරොත් මම හිතනවා අපිට අපේ තැන හදාගන්න පුළුවන් වෙයි කියලා. මම කැමතියි ටිකක් තව ටිකක් ඩීප් යන්න ඔය සබ්ජෙක්ට් එකේ. හේතුව දැන් ඔයාගෙන් ඔයා කිව්වනේ මේ ගැන ලොකු අවබෝධයක් නැහැ කියලා. එහෙමම තමයි අපේ ලොකුම ඔඩියන්ස් එක. ඇත්තටම මේ ගැන අවයර්නස් එක අඩුයි. අපි කියමු මේ ගැන හොයනවා නම් ඔයා හිතන්නේ කොහෙද මේ ඉන්ෆර්මේෂන්ස් හොයාගන්න ලේසිම? මියුසික් ඩිස්ට්‍රිබියුෂන් සම්බන්ධව, කොපිරයිට් සම්බන්ධව, ස්ප්ලිට් සම්බන්ධව, තමන්ට බිස්නස් එක මේකේ ආදායමක් එන්න එපා, රෙවෙනියු ස්ට්‍රීම් සම්බන්ධව විස්තර හොයාගන්නවා නම් හොයාගන්න පුළුවන් සෝසස් මොනවා කියලාද හිතන්නේ? සෝසස් කියන්නේ මං හිතන්නේ දැන් අපිට ගොඩක් තැන් තියෙනවා දැනගන්න දේවල්. ඔය කොපිරයිට් සම්බන්ධ ප්‍රශ්නත් මේ දවස්වල ගොඩක් එනවා. ඉතින් ඒවා ගැන මමත් හොයන ගමන් ඉන්නේ. මොකද මම කිව්වා වගේ මම හරියට ඒ ගැන මට කාට හරි කියලා දෙන්න තරම් දෙයක් මම ඇත්තටම දන්නේ නැහැ. ඉතින් මම මාක් හරි සින්දුවක් කරනවා නම් ප්‍රොඩියුස් කරනකොට ඒත් එක්ක කතා කරලා ඒ වගේ මොන හරි ඩිස්ට්‍රිබියුට් කරන ඒ කම්පැනිස් වගේ තියෙන ඒවත් එක්ක කතා කරලා මමත් ඉගෙන ගන්නවා. ඉතින් ඇත්තට මම එහෙම කියන්න දන්නේ නැහැ. තාම වැදගත් දෙයක් තමයි අපේ ඔඩියන්ස් එකට අපි කියනවා මේ සම්බන්ධව හොයන්න. අපේ අනිත් ප්‍රෝග්‍රෑම් සරහත් අපිට තාපු ආටිස්ලා ගොඩක් දෙනෙක් මේන කතා කරලා තියෙනවා. මොකද අපිට ඕන මේ අවයර්නස් එක හදන්න. මොකද කොලැබොරේෂන් එකක් හැදෙන්නේ end of the day දෙන්නෙක් හෝ තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් එකතු වෙලා. එතකොට මේ එකතු වීමත් එක්ක මේක රෙවෙනියු ස්ට්‍රීම් එක කොහොමද දෙන්නේ, Tamanට බෙනිෆිට් එකක් ගන්න කොහොමද කියලා අපේ අලුත් ආටිස්ලා දැනගන්න ඕන. ඒ නිසා අපි මේ ගැන හොයන්න ඕන, තව කතා කරන්න ඕන. ඉතින් මම ඒ ගැන එකයි අහුවෙත්. ඔව්. ඉතින් අලුතෙන් වැඩ මොනවද වෙන්නේ සෙමිනි? අලුතෙන් වැඩ ටිකක් තියෙනවා. කරගෙන යන ගමන් වැඩ තියෙනවා. කරලා ඉවර වැඩක් තියෙනවා. ඉතින් මේ ළඟදිත් මම සින්දුවක් දැම්මා. ඉතින් ඉස්සරහටත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම අර කලින් කිව්වා වගේ ස්ටඩීස් නිසා තමයි පොඩ්ඩක් වැඩ ටික පස්සට ගිහින් තිබ්බේ. ඉතින් දැන් ආයෙ පටන් ගන්න ඕනේ. කොයි කාලෙද අලුත් සින්දුව රිලීස් කරන්න බලාපොරොත්තු වෙන සින්දුව? ඊළඟ සින්දුව ඇත්තටම එහෙම හිතලා නැහැ. වැඩ ටික ඉවරනාම දාන්න තමයි හිතාගෙන ඉන්නේ. අලුතෙන් රිලීස් කරපු සින්දුව හරිම ලස්සනයි. අපි ඇහුවා. දෙතුන් පාරක් නැහුවා. මම හිතනවා අපේ ඔඩියන්ස් එකටත් මතක් වෙන්නත් එක්ක ඊළඟ YouTube channel එකේ බලන්න. අපි පොඩි කොටසක් ගායනා කරමුද? නුබේ උණුසුම් හාතුවෙන් මගේ හිත පිරිමදින්න ආදරේ තව සියුම් තැන් නැති ලං වෙලා මට කියන්න යන්තමට හරි නුඹට හිතුනොත් මගේ හිත මග හරින්න මතක පෙන් ටිකක් අරගෙන නුඹේ හිතටම ඉහින්. හරිම ලස්සනයි. ඇත්තටම භාවනාවක් වගේ. මෙච්චර ලස්සනට කටහඬ තියාගෙන මොනවද කරන්න සෙමිනි? මොනවද කරන්න කියන්නේ මං හිතන්නේ ප්‍රැක්ටිස් එක ඕනේ අනිවාර්යෙන්. ඒත් එක මං හිතනවා මේ මගේ නම් මං හිතන විදිහට ප්‍රැක්ටිස් එකටත් වැඩිය මගේ බෝන් ටැලන්ට් එක අනිවාර්යෙන් ඒක තියෙන්න ඇති. ඒක වෙන්න ප්‍රැක්ටිස් එක අනිවාර්යෙන් වැදගත් මං හිතන්නේ සිංගර් කෙනෙක් විදිහට. ඩේලි ප්‍රැක්ටිස් එක ඒත් එක්කම අපි දැන් මාකරි එක්ක රෙකෝඩින් එකක් මොන හරි සිං කරන්න කලින් වෝම් අප් කරන ඒ අපේ තියෙනවා ඒ ටික කරලා කරොත් මම හිතනවා අපි කරන වැඩේ හරියට සිං කරන එක කරගන්න පුළුවන්. ඒ වගේම වොයිස් එක පරිස්සම් කරගන්න ප්‍රධානම දේ. මොකද සිංගර් කෙනෙක් කියන්නේ වොයිස් එක තමයි වටින්නේ අනිවාර්යෙන්. අනිත් කිසිම දෙයක් තිබ්බත් වැඩක් නැහැ තමන්ගේ වොයිස් එක පරිස්සම් කරගන්නේ නැත්තම්. ඉතින් ඒකට සාමාන්‍ය දේවල් අපි අර ටිකක් කූල් බොන්න නැතුව ඒ වගේ දේවල් ඇත්තටම වටිනවා. ඒ දේවල් පොඩි පොඩි දේවල් වුණාට ඉතින් මම හිතනවා ඒ වගේ දේවල් කරලා වොයිස් එක බලාගෙන ප්‍රැක්ටිස් කරලා ඒ ටික තියාගත්තොත් වොයිස් එක ලස්සනට තියෙයි. දැන් අද ඉන්ඩස්ට්‍රි එක ටිකක් විෂුවල් මීඩියම් එකක් වෙලානේ තියෙන්නේ. සිංගර් කෙනෙක් වුණත් ඇත්තටම දැන් ගොඩක් අය බලන්න කැමති, දකින්න කැමති. එතකොට තමන්ගේ අපියරන්ස් එක, තමන්ගේ ෆිට්නස් ලෙවල් එක, තමන්ව ප්‍රසන්ට් කරන විදිය කොච්චර වැදගත්ද?
ඒක අනිවාර්යෙන් ඇත්තටම අනිවාර්යෙන් වැදගත් අර වොයිස් එක වගේ මානික අයියා කිව්වා වගේ ෆිට්නස් එක අපේ වොයිස් එකටත් අනිවාර්යෙන් බලපානවා. මොකද අර කියන අපේ ඇඟේ මහත් වුණාම එහෙම තියෙන වොයිස් වෙනස් වෙනවා අපිට බ්‍රීතිං කන්ට්‍රෝල් නැති වෙනවා ඒ වගේ දේවල් එනවා. ඉතින් ඒ වගේම අපි ස්ටේජ් එකට ගියාම ඔඩියන්ස් එකට ලස්සනට ඉන්න ෆිට්නස් අනිවාර්යෙන් බලපානවා. ඒ වගේම අපි හැම දෙයක්ම අපිරන්ස් එක ඇඳුම ඔක්කොම ඒ දේවල් හදාගෙන ඉස්සරහට යන්න ඕනේ සිංගර් කෙනෙක් විදිහට. ඉතින් අපි ගොඩක් දේවල් කතා කරා. හරිම සතුටුයි. මං හිතනවා අපි බලන් ඉන්න අහන් ඉන්න අපේ රසිකය හැමදෙනාම ගොඩක් එන්ජොයි කරන්න ඇති මේ වෙලාව. විශේෂයෙන්ම සිල්මිලි කටහඬ ගොඩක් ලස්සන කටහඬක් උරුමයෙන්ම ලැබිලා තියෙනවා. මං හිතන්නේ තාත්තගෙන්. ඉතින් අපි තාත්තගේ නමත් මතක් කරමු නේද? තාත්ති විනේෂ් කරුණාතිලක. අම්මා නැත්නම් ගෙදරන්න බැරි වෙන්නේ? අම්මී මෝක්ෂා ප්‍රියදර්ශනී. හරි. ඉතින් අවසන් කරන්න කලින් අපේ ඔඩියන්ස් එකට මොකද්ද කියන්න තියෙන විශේෂයෙන්ම ඔයා වගේ යං ජෙනරේෂන් එකේ ඉන්න කට්ටියට මියුසික් වලට ආදරය කරන මියුසික් එක තමන්ගේ පැෂන් එක කරගත්තු අයට තවත් සියුමිනි කෙනෙක් හදාගන්න නම් ඒගොල්ලෝ මොනවද කරන්න ඕන කියලා පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න. මං හිතන්නේ මුලින්ම කරන්න ඕනේ තමන් කවුද කියලා හොයාගන්න එක. ඒකට එක එක දේවල් එක්ස්පිරිමන්ට්ස් කරලා බලන්න පුළුවන්. මමත් තාම මාව හොයන ගමන් ඉන්නේ හරියට. ඉතින් එහෙම තමන් කවුද කියලා හොයාගත්තොත් තමන්ට පුළුවන් දේ මොනවාද කියලා හොයාගත්තොත් මං හිතනවා අපිට ඉස්සරහට යන්න පුළුවන් හොඳට. ඒ කියන්නේ අපේ ටැලන්ට් එකත් එක්ක. ඒ කියන්නේ මම සින්දු කියනවා මට සිං කරන්න පුළුවන්. ඒ වගේ වෙන කෙනෙක්ට වෙන ටැලන්ට් එකක් තියෙන්න පුළුවන්. ඒත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම මං මතක් කරනවා මේ අපේ අම්මලා තාත්තලාට සමහර දැන් මං දන්න ගොඩක් යාළුවෝ ඉන්නවා සිං කරන්න පුළුවන් ඩාන්සින් ඒ වගේ ආර්ට් එකක් ඇඟේ තියෙන කට්ටිය ගෙදරින් දෙන්න යන්න. ගෙදරින් මොන හරි බල කරනවා ඔයා මැත්ස් කරන්න ඔයා සයන්ස් කරන්න ඉංජිනේර කෙනෙක් වෙන්න ඒ වගේ තියෙනවා. ඉතින් එහෙම කරන්න එපා. අපි කැමති දේ අපිට කරන්න දෙන්න. මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක තමයි මං හිතන්නේ ඉස්සරහට යන්න අපි හරි පාත් එක හොයාගත්තොත් අපිට ඉස්සරහට ගිහින් යන්න පුළුවන්. ගොඩක් ස්තුතියි අද අපිත් එක්ක සහභාගී වුණාට. සීසන් 2 එකටත් අලුත් සින්දුත් එක්ක එකතු වෙන්න වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. Thank you අයියෝ මට ඉන්වයිට් කළාට.